Audio Jungle. Audio Jungle. එකෝමත් එක කාලෙක ලංකාවේ ඈත කෙළවරක හරිම ලස්සන නිස්කලංක ගම්මානයක් තිබුණා. ඉර පායගෙන එනකොට මීදුම අතරින් මුළු ගමම හෙමින් පිබිදෙන්න ගත්තා. ගහකොළවල පිනිබින්දු දිලිසෙද්දී කුරුල්ල සින්දු කියන්න පටන් ගත්තේ මුළු ගමටම ආශිර්වාදයක් කියනවා වගේ. අපේ ගොවි මහත්තයා උදේම නැගිටලා කුඹුරට ගියා. එයා හරිම ඉවසීමෙන් වැඩ කරන කෙනෙක්. පස් පාගමින්, බිජුවට වපුරමින් එයා තමන්ගේ දෛනික වැඩ කටයුතු පටන් ගත්තේ පුදුම අවධානයකින්. එයාගේ මුළු ලෝකෙම උනේ ඒ කුඹුරයි තමන්ගේ ගමයි. ගමේ හැමෝම මේ ගොවි මහත්තයාට ගොඩක් ගරු කළා. මොකද එයා හරිම බුද්ධිමත්. ඒ වගේම බොහොම ශාන්ත කෙනෙක්. ඕනම ප්‍රශ්නයකදී කලබල නොවී නිශ්ශබ්දව ඉන්න එයාගේ ගතිගුණය නිසා ගම්වැසියන් එයාගෙන් උපදෙස් ගන්න නිතරම ආවා. දවස ගෙවිලා ගිහින් හවස් යාමේ උදා වුණා. හිරු කුමාරයා බැස යනවත් එක්කම ගම පුරාම පුදුම නිහඬතාවයක් පැතිරුණා. ගෙවල් වල කුප්පි ලාම්පු එක දෙක දැල්වෙද්දී මුළු ගමම අඳුරේ ගිලෙන්න පටන් ගත්තේ අමුතුම නිහඬතාවයක් එක්කයි. හැබැයි ඒ වෙලාවේ ගමට එපිටින් තිබුණු ගොඩක් ඝන වනාන්තරයේ ඇතුලේ අඳුරු බලවේග පිබිදෙන්න පටන් ගත්තා. කාලෙකින් පෙනෙන්න හිටපු නැති යක්කු අඳුරු සෙවණෙලි අතරින් මතුවුණා. උන්ගේ රතු පාට ඇස්වල තිබුණේ භයානක බැල්මක්. මේ යක්කු හැමෝම තමන්ගේ නායකයා වටේට නිහඬව රොක්කුණා. කළු පාට සෙවණෙලි වගේ හිටපු උන් එකිනෙකාට රහස් කියාගත්තා. නායක යක්ෂයා අමුතු විදිහකට කෑ ගහලා තමන්ගේ පිරිස එකතු කරගත්තේ ලොකු අනතුරක පෙරනිමිති පෙන්වමින්. යක්කුන්ගේ සැලසුම වුණේ ගම්වැසියන්ව හොඳටම බය කරන එක. උන් හිතුවා ගම්වැසියන්ව බය කරලා ගමෙන් පන්නලා දාලා මුළු ගමම උන්ගේ අනසකට ගන්න. මේ නපුරු සැලසුම උන් බොහොම රහසිගතව කතා කරගත්තා. සැලසුම හදාගත්තට පස්සේ මේ යක්ෂ බලවේග හෙමින් වනාන්තරයේ අස්සෙන් ගම දෙසට ඇදිලා ආවා. උන් ගස් අස්සෙන් පඳුරු අස්සෙන් රිංගමින් කිසිම සද්දයක් වෙන්නේ නැති විදිහට හරිම ප්‍රවේශමෙන් ගමට ලං වුණා. ටික වෙලාවකින් ගමේ ගෙවල් කිට්ටුයින් අමුතු සද්ද හෙන්න ගත්තා. පඳුරු සෙලවෙන සද්ද, අතු කෙඩෙන සද්ද වගේම භයානක හුස්ම ගන්න සද්ද ගම පුරා දෝංකාර දුන්නා. ගම්වැසියෝ බයෙන් ගුලි වෙලා හිටියේ මොකක්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. මේ වෙලාවේ අපේ ගොවි මහත්තයට තේරුණා මොකක් හරි ලොකු අනතුරක් ළඟම එනවා කියලා. එයාට වනාන්තරයේ ඇතුලෙන් දැනෙන ඒ අමුතු සුවඳයි පරිසරයේ ඇතිවුණු අසාමාන්‍ය නිශ්ශබ්දතාවයයි නිසා අනතුරක් ඇති බව ඉවෙන් මගේ වැටහුණා. හැබැයි මේ ගොවි මහත්තයා අනිත් අය වගේ කලබල වුණේ නැහැ. එයා හරීම තැන්පත්ව වාඩි වෙලා මේ කරදරයෙන් ගම බේරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ගත්තා. එයාගේ මනස හරීම නිසලයි. හරියට නිසල විලක් වගේ. එකපාරටම එයාගේ හිතට අපූර්ව අදහසක් ආවා. හුළඟත් එක්ක සෙල්ලම් කරලා යක්කුන්ව රවට්ටන්න පුළුවන් උපක්‍රමයක් එයාට මතක් වුණා. එයාගේ මූණේ පුංචි හිනාවක් එඳුනේ ඒ උපාය සාර්ථක වෙන බව එයාට විශ්වාස නිසා. එයා හීන් සීරුවේ ගෙදර වත්තේ තිබුණු වේලුණු පොල් කටු ගොඩක් එකතු කරගත්තා. කාටවත් ඇහෙන්නේ නැති වෙන්න එයා මේ පොල් කටු එකින් එක අරගෙන පිරිසිදු කරලා ඒවායේ වැඩ කටයුතු ලෑස්ති කරගත්තා.
ඊළඟට එයා හොඳ ශක්තිමත් ලණු ටිකක් ගෙනාවා. මේ ලණු වලින් අර පොල් කටු එකිනෙකට සම්බන්ධ කරලා හුළඟට වැදුනම සද්ද වෙන විදිහට ගැට ගැහුවා. එයා මේක කළේ හරිම කලාත්මක විදිහකට. කිසිම කලබලයක් නැතුව. දැන් එයා මේ ලණු ටික අරගෙන වනාන්තරයයි ගමයි මායි මේ තිබුණු උස්ස ගස් අතරේ එල්ලන්න පටන් ගත්තා. අඳුරේම ගස්වලට නැගලා හුළං පාර වදින විදිහට හැම තැනකම මේ පුල්කටු එල්ලලා තිබ්බා. ඔය වෙලාවේ වෙලාවට වගේ ගම පැත්තට හරිම ලස්සන මන්ද පවනක් හමාගෙන ආවා. මුලින්ම හෙමින් හමාගෙන ආපු හුළඟ ටිකෙන් ටික වේගවත් වුණා. ගහකොළවල අතු ඉති ඒ හුළඟට හෙලවෙන්න පටන් ගත්තා. ගස්වල එල්ලලා තිබුණු පොල්කටු එකිනෙක ගැටෙන්න පටන් ගත්තා. ටක ටක කරස්බරස් කියන අමුතුම රළු සද්දයක් ඒ පොල්කටු වලින් පිට වුණා. ඒක සාමාන්‍ය සද්දයක් නෙමෙයි. හරියට අద్භූත කෙනෙක් ඇවිදිනවා වගේ සද්දයක්. පොල්කටු සිය ගානක් එකපාර ගැටෙනකොට ඒ සද්දය මුළු වනාන්තරේම දෝංකාර දෙන්න ගත්තා. ඊළඟ මේ සද්දය පැතිරිලා ගියේ හරියට මහා හමුදාවක් ගමට කඩාවදිනවා වගේ භයානක හැඟීමක් ඇති කරමින්. මේ සද්දය ඇහුණු ගමන් යක්කු ටික හුදටම බය වුණා. උන් ව්‍යාකූල වුණා. උන් හිතුවේ ගම ඇතුලේ Tamanට වඩා ලොකු හතුරෙක් ඉන්නවා කියලා. යක්කු එකිනෙකා දෙස බලමින් බයෙන් නොසන්සුන් වෙන්න පටන් ගත්තා. අඳුරේ හඳ එළියට වැටුණු සෙවණැලි හුළඟට හෙල්ලෙනකොට ඒකේ යක්කුන්ට පෙනුනේ මහා මන්තරකාරයෝ හෝ දරුණු යක්ෂයෝ නටනවා වගේ. සෙවණැලි වලට බයේ යක්කුන්ගේ පණ ගැහෙන්න ගත්තා. අපට වඩා බලවත් යක්ෂයෙක් මේ ගමට ඇවිල්ලා. ඒක අපට පහර දෙන්න හදන්නේ කියලා යක්කුන්ගේ නායකයාට හිතුණා. උන් ඇත්තටම විශ්වාස කළා තමම විනාශ කරන්න කවුරු හරි එනවා කියලා. බීතිය නැමැති වසංගතය යක්කු අතරේ වේගයෙන් පැතිරුණා. එකෙක් බය වෙලා දුවන්න හදනකොට අනිත් අයත් ඒ දෙස බලලා තැතිගත්තා. මුළු යක්ෂ කණ්ඩායමම දැන් ඉන්නේ කර කියා ගන්න දෙයක් නැති අසරණ තත්වයකයි. හුළඟ තවත් වැඩි වුණා. දැන් පොල්කටු සද්දේ හරියට මහා ගිගුරුම් හඩක් වගේ ඇහෙන්න ගත්තා. ඒ සද්දය වඩා දරුණු වෙද්දී යකුන්ට ඒක දරා ගන්න බැරි වුණා. උන්ගේ කන්නඩි පුපුරන්න වගේ දැනෙන්න ඇති. තවදුරටත් මෙතන හිටියොත් තමන්ගේ පණ අනතුරේ කියලා තීරුම් ගත යක්කු එතනින් පලා යන්න තීරණය කළා. උන් හිතපු සැලසුම අතෑරලා කොහොම හරි ජීවිතේ බේර ගන්න ඕන කියලා කෑ ගහන්න ගත්තා. දැන් ඉතින් යක්කු ටික පිස්සුවෙන් වගේ දුවනවා. එක එකාගේ ඇඟ හැප්පෙමින් පඳුරුපතක් පාගමින් උන් වනාන්තරයේ ඇතුළටම දිව්වා. පස්ස බලන්නේ පවා නැටුව උන් යන්න ගියේ හරිම බයකින්. ටික වෙලාවකින් යක්කුන්ගේ සද්දබද්ද නැති වෙලා ගියා. වනාන්තරය ආයෙත් තමන්ගේ සුපුරුදු නිහඬතාවයට පත් වුණා. හුළඟත් ටික කඩු වෙලා පොල්කට් සද්දෙත් හෙමින් නතර වුණා. අපේ ගොවි මහත්තයා ගස් සෙවණකට වෙලා මේ හැමදේම නිහඬව බලාගෙන හිටියා. යක්කු පන එපා කියලා දුවන දිහා බලලා එයාට දැනුනේ ලොකු සහනයක්. තමන්ගේ පොඩි උපාය මෙච්චර සාර්ථක වෙයි කියලා එයා හිතුවේ නැහැ. එයා තනියම hina වුණා. ආයුධ පාවිච්චි නොකර කාටවත් රිද්දන්නේ නැතුව තමන්ගේ බුද්ධියෙන් විතරක් මුළු ගමම බේරගන්න ලැබුණ එක ගැන එයාට ලොකු සතුටක් දැනුණා. එයා ආයෙත් තමන්ගේ ගෙදරට ගියා. එදා රෑ ඉතිරි ටික හරිම සාමකාමීව ගෙවිලා ගියා. කිසිම යක්ෂයෙක් කිසිම අමුතු සද්දයක් ආයෙත් ඇහුනේ නැහැ. ගම්වැසියන් කිසිම බයක් නැතුව සැපට නිින්දට වැටුණා. පහවදා උදේ පාන්දර ආයිත් රන්වන් පාට හිරු කිරණ ගමට වැටුණා. මීදුම අතරින් ගම හරිම සිරියාවන්තව පෙනුණා.
කුඹුරු යායවල් අලුත් පනක් ලැබුවා වගේ හුළඟී නෙලවුණා. කුරුල්ලන්ගේ මිහිරි ගීතරාවය මුළු ගම පුරාම පැතිරුණා. ගමට නැවතත් සාමය උදා වෙලා කියලා මුළු සොබාදහමම කියනවා වගේ දැනුණා. හැමෝම තමන්ගේ දොරවල් ඇරලා එළියට ආවේ සතුටින්. ගොවි මහත්තයා සුපුරුදු පරිදි තමන්ගේ කුඹුරට ගියා. එයා කිසිම දෙයක් උනේ නැහැ වගේ ආයෙත් පස් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. එයා කරපු ඒ වීර ක්‍රියාව ගැන එයා කාටවත් පුරසාරම් දෙන්න ගියේ නැහැ. ගම්මානයේ එදා ඉඳන් හරිම ආරක්ෂිතව වගේම සාමකාමීව පැවතුණා. මිනිස්සු සතුටින් තමන්ගේ ගොවිතැන්පත් කරගෙන දියුණුව කරා ගියා. ගමේ සමගිය තවත් වැඩි වුණා. අර යක්කු ටික එදා බය වුණු පාර කවදාවත් ඒ ගම පැත්තට ආවේ නැහැ. උන් තවමත් වනාන්තරේ කොහේ හරි හැංගිලා ඇති. ඒත් මේ නැනවත් ගොවියා ඉන්න ගමට එන්න උන් හීනකින්වත් හිතුවේ නැහැ. අවසානයේදී අපිට තේරුම් යන්නේ බියට වඩා බුද්ධිය සහ ප්‍රඥාව කොයිතරම් බලවත්ද කියන එකයි. ඕනෑම මහා ප්‍රශ්නයක් ඉවසීමෙන් සහ නුවණින් විසඳන්න පුරුවන් බව ගොවි මහත්තයා මුළු ලෝකෙටම ඔප්පු කළා. ඉතින් යාළුවනේ, මේ කතාවෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි මොනතරම් ලොකු ප්‍රශ්නයක් ආවත් කලබල වෙන්නේ නැකුව බුද්ධියෙන් වැඩ කළොත් අපිට ඕනම ජයක් ලබන්න පුරුවන් කියන එක. මේ නැනවත් ගොවි මහත්තයා වගේ අපේ ජීවිතයට එන බාධකත් උපායශීලීව ජය ගන්න අපි පුරුදු වෙමු. ඉතින් යාළුවනේ, මේ කතාවෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි මොනතරම් ලොකු ප්‍රශ්නයක් ආවත් කලබල වෙන්නේ නැකුව බුද්ධියෙන් වැඩ කළොත් අපිට ඕනම ජයක් ලබන්න පුරුවන් කියන එක. මේ නැනවත් ගොවි මහත්තයා වගේ අපේ ජීවිතයට එන බාධකත් උපායශීලීව ජය ගන්න අපි පුරුදු වෙමු.